එතකොට දැන් ඉන්ෂුරන්ස් එක ගැන කිව්වොත් මොකද මට කලින් තිබුණේ මිනි කූපර් එකක්. ඒව කරන ඒජන්සි තියෙනවා. ඒ ඔයගොල්ලන්ට ඔයා ඉන්න සිටි එකකින් ඔයා සාමාන්‍යයෙන් වාහනයක් ගන්නවා නම් හලෝ යාළුවනේ කොහමද? ඉතින් අදත් ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්නේ රුමේනියාවේ වාහනයක් ගන්නකොට මොනවද බලන්න ඕන සහ කොහොමද ඒවට යන ගණන්, ලිය කිවිලි වලට යන ගණන් ඒව කොහොමද කියලා තමයි කතා කරන්නේ. එතකොට තව කියන්න දෙයක් තියෙනවා. තව එක්කෙනෙක් මම අහලා තිබුණා ලංකාවේ සාමාන්‍යයෙන් අපේ ආදායම් බලපත්‍රය වගේ මෙහෙ දෙයක් තියෙනව නේද කියලා. ඇත්තටම කිව්වොත් ඒ තියෙන්නේ මේක තලෝන් එක. මේකට මෙහෙ භාෂාවෙන් කියන්නේ තලෝන් එක කියලා. මේකේ තියෙනවා ඔක්කොම චැසි නම්බර් අනම්මනම්. එතකොට දැන් ඕගොල්ලන්ට පෙන්වන්නම් මම චැසි නම්බර් බලන්නේ කොහොමද කියලා. අපි එහෙනම් බලමු වාහනයක් සාමාන්‍යයෙන් ගන්නකොට බලන්න ඕන අත්‍යවශ්‍යම දේවල් මොනවද කියලා. මුලින්ම චැසි නම්බරේ. චැසි නම්බරේ කොහෙද තියෙන්නේ? චැසි නම්බරේ දැන් මෙහෙම බොනට් එක ඇරියාම මගේ වාහනේ නම් තියෙන්නේ මෙතන. එතකොට ඕගොල්ලෝ චැසි නම්බරේ බලන්න මෙහෙමයි. දැන් මෙතන තියෙන ඕගොල්ලන්ට පේනවා ඇති චැසි නම්බරේ. මේ E අකුරෙන් තියෙන එක තමයි චැසි නම්බරේ. ඔය තියෙන WAUZ ඒක දැන් ඔයගොල්ලෝ ඒක අනිවාර්යෙන් බලන්න ඕන. ඒක දැන් එතකොට මේ වාහනේ තියෙන මෙතන. ඔය මෙන්න මම ටිකක් ලං කරලා පෙන්නන්න. මෙතන ඒක අනිවාර්යෙන් බලන්න. එතකොට මේ තලෝන් එක එතකොට අවුරුද්දකට පාරක් ඔයගොල්ලෝ අලුත් කරන්න ඕන. ඒකට ඔයගොල්ලෝ ETP කියලා තියෙන තැනකට ගිහිල්ලා ඒක අලුත් කරගන්න පුළුවන්. අවුරුද්දටම ඔයගොල්ලන්ට යන්නේ 180ත් 200ත් අතර වගේ. එතකොට දැන් ඉන්ෂුරන්ස් එක ගැන කිව්වොත් ඉන්ෂුරන්ස් එක සාමාන්‍යයෙන් ටිකක් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනවා කියන්නේ ඔයාගේ වයස අනුව ඔයා දාලා තියෙන ඉන්ෂුරන්ස් ගාණ අනුව. එතකොට ඔයාගේ ලයිසන් එක්ස්පීරියන්ස් අනම්මනම් එක තමයි ඒවා මේ වෙන්නේ. එතකොට වැඩිපුරම බලපානවා වාහනේ එන්ජින් ධාරිතාවය. මොකද මට කලින් තිබුණේ මිනි කූපර් එකක්. ඒ මිනි කූපර්ගේ එන්ජින් ධාරිතාවය තිබුණේ 1600ක්. දැන් ඒකට මට ගියේ 1400ක් විතර. මේක දැන් 1800 මේකේ එන්ජින් ධාරිතාවය. මට මේකට ගියා 1900 ගාණක් ගියා මේ පාර. ඒක උනේ මේ අගෝස්තුවේ ඉඳන් ඉන්ෂුරන්ස් වැඩි කරලා තියුණා. ඒකයි ඒක වැඩි උනේ. එතකොට ගිය අවුරුද්ද නම් මට ගියේ ඉන්ෂුරන්ස් එකට මේ වාහනේට 1800ක් විතර. මේ සැරේ 1980ක් ගියා. ඒගොල්ලෝ කිව්වේ මේ අගෝස්තුවේ ඉඳන් වැඩි කරලා කියලා. වාහනයක් ඔයගොල්ලෝ කොහොමද ගන්නෙ, කොහෙන්ද බලන්නේ? ඔයගොල්ලන්ට පුළුවන් මාකට් ප්ලේස් එකෙන් බලන්න පුළුවන්, OLX එකෙන් බලන්න පුළුවන්. තව තියෙනවා ගොඩක් වෙබ්සයිට්. ඒ අතරේ කෙනෙක් මගෙන් අහුවා සේල් වලින් ගන්නවට කොහොමද කියලා. ඇත්තටම සේල් වලින් ගන්නව නම් ගොඩක් හොඳයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් හිතන්නකෝ යූරෝ 2000 වාහනේ කියලා. යූරෝ 2000 වාහනේ ඕගොල්ලන්ට සේල් එකකින් ගන්න ලැබෙන්නේ 3500කට 3000කට විතර. හැබැයි ඒගොල්ලෝ දෙනවා ඕගොල්ලන්ට අවුරුද්දක දෙකක ගැරන්ටි එකක්. ඒක එන්ජිමේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒගොල්ලෝ ඒක හදලා දෙනවා. එහෙම තමයි ඒක වෙන්නේ. අපිට මෙහෙ ලීසින් දෙනවද, ෆිනෑන්ස් එකක් දාගන්නේ කොහොමද? නැත්තම් කිව්වොත් මං මේ කාර් එක ගන්න කලින් තව කාර් එකක් බැලුවා. ඒක බැලුවේ සේල් එකකින්. ඒගොල්ලෝ කිව්වා ෆිනෑන්ස් එකක් දෙන්න පුළුවන්. හැබැයි අපේ වීසා එක තියෙන්න ඕන අවුරුදු 5ක්. ඒ කියන්නේ අපේ අඩුම PR එකවත් අපිට තියෙන්න ඕනේ. නැත්තම් ෆිනෑන්ස් එකක් ගන්න බෑ කියලා තමයි මට මේ සේල් එකකින් කිව්වේ. එතකොට ඔයගොල්ලෝ ඒ වාහනයක් ගන්නකොට ඒ අයිති කෙනත් එක්ක යන්න ඒව කරන ඒජන්සි තියෙනවා. ඒ ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඒව තියෙනවා හැම
මෝල් එකේම වගේ හැම shopping city වල Lulius mall වල ඒව තියෙනවා. ඒවේ සාමාන්‍යයෙන් ගහලා තිනවා සිකුරාරේ කියලා. ඒ කියන්නේ ඒ ඉන්ෂුරන්ස් දාන තැන්. ඒගොල්ලන්ට කියලා කියන්න ඕගොල්ලන්ට ඕන contract de comprare pensare කියලා. එතකොට ඒගොල්ලෝ ඒක ගහලා දෙනවා. ඔයා ඉන්න සිටි එකකින් ඔයා සාමාන්‍යයෙන් වාහනයක් ගන්නවා නම් එතනදී ඒජන්සියෙන් වැඩේ ගන්නවා නම් ඔයාට පුළුවන් එතෙන්දිම ඒ කෙනාට සල්ලි දීලා එයාව යවන්න. එතකොට ඔයා වෙන සිටි එකකින් ගන්නවා නම් ඒ සිටි එකට ගිහිල්ලා මුලින්ම ඔයාට වාහනේ බලලා ඒකේ වාහනේ සෙට් නම් ඒ අයිති කෙනත් එක්ක කෙලින්ම ගිහිල්ලා යන්න ඒජන්සි එකට. ඒකේ ඔයගොල්ලෝ අර මම දැන් කලින් කිව්වා වගේ වන්සාරේ කුම්පරාරේ කොන්ට්‍රැක්ට් එකක් ගහ ගන්න ඕන. ඒ කොන්ට්‍රැක්ට් එක අරගෙන ඔයගොල්ලෝ යන්න ඕන එයාට අයිති පිමරියට. පිමරිය කියන්නේ නගර සභාව. නගර සභාවට ගිහිල්ලා ඔයාට පුළුවන් එතනින් ඔක්කොම ලියකියවිලි ටික ක්ලියර් කරගෙන ඔක්කොම ටික අරගෙන ඒ කෙනාට එතෙන්දී සල්ලි ගෙවන්න පුළුවන්. ඒ සල්ලි ගෙවලා ඔයා කෙලින්ම ඊට පස්සේ ඔයා ඉන්න සිටි එකට ඇවිල්ලා ඔයාට අයිති පිමරියට යනවා. එතනින් ඔක්කොම ටික ඔයාට එතකොට බලලා කරලා දෙනවා. ඔයා ඊට පස්සේ ඔක්කොම එතනින් දෙන ඩොකියුමන්ට්යි ඔක්කොම අරගෙන ඒජන්සි එකට යන්න. ඒ ඒජන්සි එකට බාර දුන්නාට පස්සේ ඒගොල්ලෝ පොලිසියේ ඔයාට අපොයින්ට්මන්ට් එකක් දාලා මේ දෙනවා. ඒ දිනේට ඔයාට තියෙන්නේ එතකොට මේ එන්න සාමාන්‍යයෙන් ඒ දිනේ වෙටින්නේ මාසයක් එකමාරක් ඇතුළත. ඔයාට එතකන් වාහනේ පදින්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ මාසේ ඇතුළත ඔයාට පුළුවන් ඔයා දාන නම්බර් ප්ලේට් එක මොකක්ද කියලා ඔයාට තීරණය කරන්න. එතකොට මම දාලා තියෙන්නේ දැන් SHN 90ට කියලා. SHN 90ට කියන්නේ SHN කියලා තියෙන්නේ මගේ නම සහන් එක කෙටි කරලා තියෙන්නේ. එතකොට 90ට කියන්නේ මගේ ඉපදුණු අවුරුද්ද. ඒක තමයි මම කෙටි කරලා දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ටත් පුළුවන් ඔයගොල්ලෝ කැමතිම අකුරු 3යි අංක 2කුයි දාගන්න. හැබැයි ඒක ඒ සිටි එකේ කවුරුවත් දාලා නැති වෙන්න ඕනේ. ඒක ඒ ඒජන්සියට කිව්වහම ඒගොල්ලෝ කියනවා ඒක දාලා තියද නැද්ද කියලා. ඉතින් මම ඔයාලට ඒජන්සි ගැන කිව්වා. ඉතින් මේ තියෙන මම මගේ කලින් වාහනේ දැන් තියෙන වාහනේ දෙකේම ඩොකියුමන්ට් වැඩ කරපු ඒජන්සිය. මේක තියෙන්නේ තිමිසෝරා ලුලියස් මෝල් එකේ දෙවෙනි තට්ටුවේ තියෙන්නේ. මේගොල්ලෝ ඇත්තටම හොඳට මට ඒ වැඩ ටික කරලා දුන්නා. මේ පොලිසියේ අපොයින්ට්මන්ට් දාන ඒවා එහෙම ඔක්කොම හොඳට කරලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ පොලිසිය තියෙන්නේ එතනමයි ලුලියස් මෝල් එකේ. එතන ඒගොල්ලෝ අපොයින්ට්මන්ට් එක දාලා දෙනවා. මේ තියෙන්නේ තව ඒජන්සි මේ සිකුරාරේ කියලා දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ කැමති එකකින් කරගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕන මගේ අත්දැකීමෙන් කියනවනම් මේ සේල් වලනේ ඔය මාකට් ප්ලේස් වලින් ගන්නකොට මගේ අත්දැකීමෙන් කියනවනම් මාකට් සේල් වලින් නැතුව ඕගොල්ලෝ ඉන්ටර්නෙට් එකෙන් බලලා ගිහිල්ලා බලලා වාහනයක් ගන්නවා නම් හොඳට බලලා මැකැනික් කෙනෙක් එක්ක බලලා ගන්න. මොකද මම මේ වාහනේ ගත්තේ යුරෝ 4500කට. එතකොට මට මේක හදන්නත් ගියා තව යුරෝ 2000ක් විතර ගිහිල්ලා තියෙනවා දැනට. එතකොට මට මීට වඩා හොඳ කාර් එකක් ගන්න තිබුණා. එතකොට මගේ මේ තුන්වෙනි කාර් එක මගේ අත්දැකීමෙන් කියනවා නම් මෙහි මිනිස්සු සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නැතුව වාහනයක් විකුණනවා ගොඩක්ම අඩුයි. මොකද ඒගොල්ලන්ට ඒ යන මාකට් එකට වඩා ඒ වාහනේ හදන්න ගාණක් වැය වෙනවා නම් ඒගොල්ලෝ කරන්නේ ඒ වාහනේ විකුණන එක. ඒ හින්දා ඔයගොල්ලෝ හොඳට බලලා පරිස්සමෙන් සල්ලි මුදල් අපතේ යවා ගන්න නැතුව හොඳට හිතලා බලලා හොඳ දෙයක් කරන්න කියලා කියනවා. ඔයාලන්ට මීට අමතරව දෙයක්
දැනගන්න තියෙනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මං ආයි වීඩියෝ එකක් දාන්නම්. එහෙනම් අදට අපි යන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා. බොහොම ස්තුතියි මාත් එක්ක රැඳිලා ඉඳියට. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ මම දිගටම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝ. එහෙනම් ජය වේවා. අපි ගිහින් එන්න.